තෙරුවන් සරණයි. මනුෂ්‍ය ජීවිතයක් ලබලා තියෙන අපි හැමදෙනාම ජීවිතේ මොන අවදිවල හිටියත් මොන තරම් දේවල් අචීව් කරලා තිබ්බත් නැතත් උගත් උනත් එතරම් අධ්‍යාපනය ලැබලා නොතිබුණත් ධනවත් උනත් දුප්පත් උනත් ඉහළ සමාජ තලයක කියලා පිළිගන්න තත්වයක හිටියත් නැතත් ලෝකේ කොහේ ජීවත් වුණත් ඔය මොන දේ තිබුණත් ඔය මොන දේ නැතත් අපි හැමෝටම පොදු දේ තමයි දුක කියන එක. කෙනෙක් කියන්න පුළුවන් අනේ ඔය මොනවා කිව්වත් ධනවත් වෙලා විඳින දුක සැපයි බොහොම දුප්පත් ජීවිතයක් හිමි කෙනාගේ වන ජීවිතයට වඩා කියලා. එහෙම කියන අය ඉන්නවනේ. ඔබ සමහර විට අහලා ඇති ඇමරිකාවේ සාර්ථක හොලිවුඩ් නළුවෙක් වන ජිම් කේරි කියලා තිබුණ එක්තරා සාකච්ඡාවකදී ඔහු ප්‍රාර්ථනා කරනවා කියලා මේ ලෝකේ ඉන්න හැමෝටම ධනවත් බවත් ප්‍රසිද්ධියත් අත්විඳින්න හම්බ වෙන්න ඕනේ කියලා. ඒ වගේම ඒ අය සිහින දැකපු හැමදේම සඵල වෙන්න අත්දකින්න ලැබෙන්න ඕනේ කියලා. එයා හැම කියලා තිබුණේ වෙන මොනකටවත් නෙවෙයි. එයා කියලා තිබුණා එතකොට මේ ලෝකේ ඉන්න හැමදෙනාටම වැටහෙයි කියලා. ධනවත් බවවත් ප්‍රසිද්ධියවත් කියන්නේ එහෙම නැත්නම් Taman කැමති හැමදේම අත්පත් කරගන්නවා කියන්නේ මේ ජීවිතේ විඳින දුක නැති කරගන්න පුළුවන් පිළිතුරක් නෙමෙයි කියලා. නැත්නම් කාටත් වැටහෙයි කියලා ධනවත් බවෙන් ඔබට ජීවිතේ දුක නැති කරගන්න බෑයි කියලා. බොහොම ඉහළට ඉගෙනගෙන ඉහළ තත්වයක කියලා පිළිගන්න රැකියාවක් කරන කෙනාත් දුක් විඳිනවා. බොහොම ඉහළට ඉගෙනගෙන ඉහළ තත්වයක රැකියාවක් නොලැබුණත් දුක් විඳිනවා. ඒ වගේම ඉගෙන ගන්න බැරි වුණ කෙනා ඒ නිසා දුක් විඳිනවා. ඊතරම් තත්වයක් නැති රැකියාවක් ලැබුණ කෙනා ඒ නිසා දුක් විඳිනවා. ඔය වගේ විවිධ මාතෘකා අරගෙන බැලුවොත් ඔය හැම දෙයක්ම තියෙන අයත් නැති අයත් දුක් විඳින හැටි වටහා ගන්න පුළුවන් සාමාන්‍ය ජීවිතයේ තියෙන උදාහරණ වලින්ම. විවාහ වෙන්න බැරි වුණ කෙනා සුදුසු සහකාරියක් නොලැබුණ කෙනා ඒ ගැන දුක් විඳිනවා. විවාහ වුණ අයත් සමහර විට විවාහය නිසා දුක් විඳිනවා. ඔය අතර කෙනෙක් කියන්න පුළුවන් අනේ මට නම් ඕවා තිබුණා නෑ කියලා නෑ. මම හරි නියුට්‍රල් කියලා. සමහර විට ඇත්තට මේ මොහොතේ කෙනාට එහෙම හිතෙන්න ඉඩ තියෙනවා. මම බොහොම මධ්‍යස්ථයි උදාසීනයි. මට ඔය දේවල් තිබ්බද නෑ කියලා නෑ. සතුටකුත් නෑ දුකකුත් නෑ කියලා. ඔබ දන්නවද සාමාන්‍ය ඒ කියන්නේ පෘථග්ජන පුද්ගලයන්ට බොහෝ විට හෝ හැම විටම පත්වෙන්න පුළුවන් එක්කෝ తాවකාලික සතුටකට නැත්නම් తాවකාලික දුකකට එහෙමත් නැත්නම් తాවකාලික උදාසීන තත්වයකට පමණයි. ඔය තත්ත්ව තුනෙන් එකක්වත් සදාකාලික නැහැ. අර ඔය මොන දේ තිබ්බත් ඒ කෙනා උදාසීනයි කියපු කෙනා දවසක තනියම දුක් වෙන්න ඉඩ තියෙනවා යම් කිසි දෙයකින් ට්‍රිගර් වෙලා Taman සිටින තත්වය ගැන. මහා කලකිරීමකට පත්වෙන්න ඉඩ තියෙනවා මොහොතකින්. එහෙම නැත්නම් ඒ වගේම යම් කිසි සිද්ධියක් නිසා Taman සිටින තත්වය ගැන මම මේ තත්වෙන් ගැලවුණා ඔය වගේ හිතලා අතිශය සතුටට පත්වෙන්නත් ඉඩ තියෙනවා. ඒත් ඒ උදාසීන මධ්‍යස්ථ හැඟීම හෝ සතුට දුක සදාකාලික හැඟීමක් නෙමෙයි. නමුත් සැබෑවටම දුකෙන් මිදලා ලබන තත්ත්වය එහෙම తాවකාලික එකක් නෙමෙයි. ඒක සදාකාලික සතුටක්. සදාකාලික සැනසීමක්. එතන වෙනත් අයගේ ජීවිත දිහා බලලා නැත්නම් වෙනත් අහඹු සිදුවීමක් නිසා ට්‍රිගර් වීමක් නැහැ. ඒක සදාකාලික සැපයක්, සැනසීමක්. ඉතින් නැවතත් කියනවා නම් පෘථග්ජන සියලු දෙනාම කුමන ජීවන මට්ටමක හිටියත් ජීවිතේ මොන තරාතිරම් වල හිටියත් දුක කියන එක මේ හැමදෙනාටම පොදුයි. මේ මනුෂ්‍ය ජීවිතේ අපි අපේ මොළයට මුල් තැන දීලා වැඩ කරන බොහෝ වෙලාවට අපි පහසුවෙන් නැවතත් දුකෙහි දන එරෙනවා. මතකද දැන් අවුරුදු කිහිපයකට කලින් මම කරපු මෙන්න මේ වැඩසටහන තාර්කික මනසින් මිදි හදවතට යන වන්දනා ගමනක් කියලා. වැඩසටහන් වලට අලුතින් එකතු වුණ අයත් ඒ වැඩසටහන තාම බලලා නැති අයත් ඉන්නවා නම් ඒකත් අහන්න ප්‍රයෝජනවත් වෙයි.
මොළයට නැත්නම් තාර්කික මනසට මුල් තැන දීලා හදවතට දැනෙන දේ නොසලකා හැරලා වැඩ කරන බොහෝ වෙලාවට අපි අත්දකින්න දුක. ඔය විඳවීමෙන් මිදෙන්න නම් ඔබ ඔය තාර්කික මනස අභිබවා යන්න ඕන. හදවතට ඉඩ දෙන්න ඕන. ඒ ගැනත් මම වෙනම වැඩසටහනක් කරලා තියෙනවා. දිනක ඔබ මනස අභිබවා යා යුතුයි කියලා. හදවතට ඉඩ දෙන්න කියන්නේ තමන්ගේ අභ්‍යන්තරයට, තමන් තුළට විමසලා බලලා, තමන්ගේ ඉහළ ආධ්‍යාත්මික ස්වභාවයට ඉඩ දෙන්න කියන එකයි. ඔය දුක් විඳීම වෙන්නේ ඔබේ ඔය මොළයට නැත්නම් තාර්කික මනසට අවශ්‍ය විදිහට තීරණ ගන්න, පැවතෙන්න ගත්තාම කියලා මම කියවනේ. ඒ තමයි ඒක පැහැදිලි කරන්න තියෙන සරලම විදිහ. ටිකක් හිතන්න. ජීවිතේ දරා ගන්න අමාරු මහා දුකක් දැනුණාම, සමහර විට දරා ගන්න බැරි තරම් සතුටක් දැනුණාමත්, සමහර එක දරා ගන්න බැරුව නිතින්ම මොනවද කරන්න පෙළඹෙන්නේ. ඒ අය දැනුවත්ව හෝ නොදැනුවත්ව අර මොළයෙන් නැත්නම් තාර්කික මනසෙන් ටිකකට හරි මිදෙන්න, ගැලවෙන්න බලනවා. ඒ ගැලවෙන්න බලන අය ඉන්න ඔබට යන තරම් ශක්තියක් Tamanට නැත්නම්, ධෛර්යයක් නැත්නම් තාර්කික මනසෙනුත් පහතට වැටෙනවා. එහෙම වැටුණ අය මොකද කරන්න පෙළඹෙන්නේ? අර තාර්කික මනසෙන් తాවකාලිකව ගැලවෙන්න එක්ක මත්පැන් පාවිච්චි කරනවා, එක්ක පමණට වඩා ආහාර ගන්න ඇබ්බැහි වෙනවා, නැත්නම් වෙනත් මොකක් හෝ අනවශ්‍ය පහත් ක්‍රියාවකට ඇබ්බැහි වෙනවා. අර දුක තුනී කරගන්න. දුක ටිකකටවත් නොදැනෙන්න. නැත්නම් අර දරා ගන්න බැරි සතුට විඳ ගන්න. ඔය තාර්කික මනසින් ඔබට යන්න බැරි කෙනා, ඊතරම් ශක්තියක් නැති කෙනා බොහොම අසීරු අවස්ථාවකදී ජීවිතය පවා නැති කර ගන්නවා. අර දුක දරා ගන්න බැරුව. අර අසීරු අවස්ථාවට මුහුණ දී ගන්න බැරුව. ඒ තත්වෙන් ගැලවෙන්න. අර තාර්කික මනසින් මිදෙන්න, ගැලවෙන්න. ඕක තමයි ස්වභාවය. එක් දෙයක් හැමෝටම නිතින්ම වගේ දැනෙනවා. ඒ තමයි ඔය මොළයට ඕන විදිහට නැත්නම් තාර්කික මනසට ඕන විදිහට නම් ගොඩේමක් නැහැ කියලා. ඒ හරහා සදාකාලික සැපයක් අත්පත් කරගන්න බැහැ කියලා. ඒකනේ දැන හෝ නොදැන ඒකෙන් ඔබට යන්න බැරි කෙනා ඉන් පහලට හරි වැටිලා తాවකාලිකව ඒ දුක නැති කරගන්න, මනසින් මිදෙන්න අර නරක දෙයට හරි ඇබ්බැහි උනේ. නැත්නම් මෝඩ ක්‍රියාවල යෙදුනේ. නමුත් ඔය දුක නැති කරගන්න තියෙන එකම ක්‍රමය මොකක්ද? ඒ තමයි ඔය මොළයට දැනෙන විදිහට, තාර්කික මනසට ඕන විදිහට ජීවිතය පවත්වාගෙන යන්නේ නැතුව ඉන් ඔබට ඇති උත්තරීතර තත්වයකට පත්වීම, නැතු එකෙන් පහතට වැටීම නෙමෙයි. ඒක හැමෝටම කරන්න පුළුවන් දෙයක්. ඔබ තුළම ඇති තත්වයක්. අවශ්‍ය වෙන්නේ දිව්‍යමය තත්වයට ඉදිරියට එන්න. ප්‍රමුඛත්වය ගන්න ඉඩ සැලසීම පමණයි. ඉඩ දීම පමණයි. මේ සඳහා කරන්න ඕන දේවල් මේ වැඩසටහන් මාලාවේ මුල ඉඳලම ඕන තරම් කතා කරලා තියෙනවා. සීලයක් රකින්න එක, මනස සැහැල්ලු කරගන්න එක, නිහඬතාවය, නිතරම පිරිසක් සමග ගැවසෙන්නේ නැතුව තනියම ටිකක් කාලය ගත කිරීම, භාවනාවට යොමු වීම. උදේ ඉඳන් රැ වෙනකන් ඔබ මොනවා මැනිෆෙස්ට් කරන්න දඟලුවත් වැඩක් නැහැ. ඔබට ඒ අත්පත් කරගන්න දේ හරහා සදාකාලික සතුටක් ලැබෙන්නේ නැත්නම්. ඔබ එකක් පස්සේ එකක් මැනිෆෙස්ට් කරගන්න, අත්පත් කරගන්න, ලබා ගන්න හදන හැම භෞතික දෙයක් එක්කම, හැම තත්වයක් එක්කම ඔබට අලුත් දුක් කොටසක් විඳින්න වෙනවාමයි. උදාහරණයක් විදිහට ඔබ හිතනවා මම දැන් ඉගෙන ගන්න කෙනෙක්. නමුත් රැකියාවක් කරොත් මේ දුක් විඳින එක නතර වෙලා බොහොම සතුටින් ඉඳී කියලා. නමුත් රැකියාවක් ලැබුණත් ඔබට වැටුපක් සමගම තවත් විඳවීම් කොටසක් ලැබෙනවා දුකක් විදිහට විඳින්න. දැන් ඔබ සිටින්නේ බොහොම දුක් විඳින විවාහයක වෙන්න පුළුවන්. ඔබ හිතනවා මේ නිවත් වුණොත් සතුටින් ඉන්න පුළුවන් වෙයි කියලා. නමුත් ඉවත් වුණත් ඔබට තව අලුත්ම ප්‍රශ්න ගොඩක් ලැබෙනවා දුකටපත් වෙන්න. ඔන්න ඔය වගේ. මේ කිසිවක් සදාකාලික දුකක් නොවුනත් ඔබට මින් කිසිවකින් සදාකාලික සතුටක් ලබන්නත් බෑ. ඉතින් කොහොමද සාමාන්‍ය පුද්ගලයෙක් මේ තාර්කික මනසින් ඔබට යන්නේ?
පළමුවෙන්ම තේරුම් ගන්න ඕන දෙයක් තමයි විමුක්තියට පත්වෙන එක නම් ඉලක්කය. මේ තාර්කික මනස හරහා ඔබට ඒ දේ කරන්න බැරි බව. සමහරු ඉන්නවනේ හැම දෙයකම ලොජික් හොයන අය. ගොඩක් වෙලාවට යම් තරමකට ඉගෙන ගත්ත අය තමයි බොහෝ වෙලාවට මේ හැම දෙයකම ලොජික් එකක් හොයන්නේ. උදාහරණයක් විදිහට ancient sacred geometry නැත්නම් වාස්තු ශාස්ත්‍රයේ ලොජික් හොයන අය ඉන්නවා. ලින්දක් කපන්න හොඳ තැන පෙන්නලා දුන්නාම වතුරේන ඕන තැනකින් ලින්ද කැපුවාම මොකද කියලා අහන අය ඉන්නවා. ඔය නිවෙස් හදන ශාස්ත්‍රයාවෙන් මේ බටහිර ලෝකයේ ආකිටෙක්චර් එහෙමත් නැත්නම් එන්ජිනියරින් උගන්වන්න පටන් ගත්ත කාලේ ඉඳලා නෙවෙයි. යුග ගණන් අතීතයේ ඉඳලා බොහොම ඈත අතීතයේ ඉඳලා එන sacred geometry ශාස්ත්‍රයක් තියෙනවා. ඒකට තමයි වාස්තු ශාස්ත්‍රය කියන්නේ. ඔන්න ඔය වගේ විද්‍යාත්මකව නැත්නම් ලොජිකලි විමුක්තියට පත් වෙන හදන අය ඉන්නවා. විද්‍යාවට අනුව නැත්නම් ලොජික් එකට අනුව අතීතයේ අපමහ බුදුරජාණන් වහන්සේගේ කාලේ සිදුන හාස්කම් ප්‍රශ්න කරන්න තරම් අනුවණයක් ඉන්නවා. මම මගේ මුල්ම හරිය වැඩසටහනකත් කියලා තියෙනවා මේ ආධ්‍යාත්මික ගමනේ ලොජික් හොයන්න යන්න එපා කියලා. ඔබ ආධ්‍යාත්මික සංකල්පවල නීති රීතිවල ආධ්‍යාත්මික සංසිද්ධි තාර්කික මනසින් විමසන්න යාම අනුවන වැඩක්. ආධ්‍යාත්මික ජීවිතය ඉන්න ඔබට ගිහින් පරීක්ෂා කර බැලිය යුතු දෙයක්. ඔබ ආධ්‍යාත්මික ඉහළ තලවලට පැමිණියට පස්සේ ඔබට හැම දෙයකම හේතුඵල ආධ්‍යාත්මික මුහුණුවරකින් වැටහෙන්න පටන් ගන්නවා. නමුත් එවන් අවබෝධයකට කලින් ඔබ ඔබේ ලාමක තාර්කික මනසින් මේ දේවල් විමසන්න යාම අසාර්ථක දෙයක්. නමුත් ඔබට මේ හැම දෙයක්ම ප්‍රායෝගිකව අත්හදා බලන්න පුළුවන්. පරීක්ෂා කරන්න පුළුවන්. නමුත් නැවතත් මම කියනවා ඔය මමත්වෙන් පිරි තාර්කික මනසින් නැත්නම් බුද්ධියෙන් විමසන්න යාම අසාර්ථක වෑයමක්. ඉතින් පළමු දේ තමයි ඔබ ආධ්‍යාත්මික දියුණුවක් ලැබීමට ඉලක්ක කරනවා නම් තාර්කික මනස පැත්තකින් තියලා මමත්වයේ පැත්තකින් තියලා ඔබ තුලට හදවත තුලට පිවිසෙන්න. හැමදේම ඒ හරහා විමසන්න පුරුදු වෙන්න. ඔය තාර්කික මනසට නැත්නම් දැන් ඔය විද්‍යාව කියලා හඳුන්වන ක්‍රමයට පුළුවන් කොහොමද සිද්ධ වෙන දෙයක් වෙන්නේ කොහොමද කියලා limitations තුල හිඳගෙන සීමාවන් තුල හිඳගෙන තව assumptions නැත්නම් උපකල්පන මත හිඳගෙන වටහා ගන්න උත්සාහ කරන්න පමණයි. හොඳට හිතලා බලන්න අලුත් දෙයක් දැනගන්න ඔය ක්‍රමයට හැකියාවක් නැහැ. හැකියාවක් තියෙන්නේ දැනටමත් තියෙන දෙයක් ගැන බොහොම සීමාන්තික උපකල්පන මත හිඳගෙන නිගමන වලට එළඹෙන්න පමණයි. ඒ එළඹෙන නිගමන 100% නිවැරදි නැති බවත් මේ පරිශ්‍රණවල නියැලන අය දන්නවා. ඒකනේ හැම පරිශ්‍රණවලම ෆුට්නෝට්ස් වල ඔය නිගමන පදනමුන උපකල්පන සහ පරිශ්‍රණයට අදාළ සීමාවන් සටහන් කරන්නේ. නමුත් ආධ්‍යාත්මික අවබෝධය කියන්නේ විවිධ උපකල්පන මත සීමාවන් මත limitations මත හිඳගෙන කරන guesswork එකක් නෙමෙයි. අනුමාන කිරීමක් නෙමෙයි. ඔබ ඉහළ ආධ්‍යාත්මික තත්වයකට පත් වෙනවා කියන්නේ 100%ක්ම ඔබ ඉන්නේ ඒ නිවැරදි අවබෝධය. ඉතින් ඔය තමන්ගේ තාර්කික මනස ඉස්සලම පැත්තකින් තියන්න ඔබට දුක නැති කර ගන්න ඕනේ නම් ඉහළ ආධ්‍යාත්මික අවබෝධයකට සාර්ථකව පැමිණෙන්න ඕනේ නම් ඒකට ඔබට තමන්ගේ ආත්මාභිමානය මමත්වය අතහරින්න වෙනවා ඉබේටම. මොකද ඔය තාර්කික මනස මමත්වය කියන දේවල් බොහොම තදින් එකට බැඳුණු දේවල්. මං හිතනවා අද වැඩසටහන සාවධානව අහුවනම් ඔබට හොඳ අවබෝධයක් ලැබෙන්නේ නැති කියලා අද කතා කරපු කාරණාව ගැන. එහෙනම් ඊළඟ වැඩසටහනින් නැවතත් හමු වෙමු.